හෙල්මට් එක අර එහෙනම් හෙල්මට් එක නැතුව ඇවිත් ඉන්නේ. ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අපේ නුවරඑළිය ගමනේ 3 වෙනි දවස තමයි අද. අපි මේ යන්නේ හෝටන් තෙන්න ඇවිදින්න. ඔයාලත් එන්න අපිත් එක්ක යමු. මේ වීඩියෝ එකේ ගොඩක් තැන් අපි අයින් කළේ නෑ. මොකද එහෙම කළොත් ඔයාලට අපි යන පාරවල් වටපිටාව හරියට බලාගන්න බැරි වෙනවනේ. විදුලි වැටක් තියනවා කියලා දාවදී. හෙල්මට් එක අර එහෙනම් හෙල්මට් එක නැතුව ඇවිත් ඉන්නේ. ඒක පොලිසියෙන් කියනවා. දැන් කොහොමද හෙල්මට් එකක්ද? හරිසෝ හෙල්මට් එක ගන්න ඕන නැහැ. ඒක තමයි මේ කට්ටිය බල බලා මිනිස්සු. ඔය පොලිසියෙන් කියන පනවා හොඳ දඩයක්. දැන් මොකද කරන්නේ? මේක යතුරු නැද්ද දන්නේ නැහැ. මේක තුන්නේ නේ කොහෙන් නැවතුනේ නේ කොහෙන්ද? කොහෙද? ඔයා කොහෙද හෙල්මට් එක ගැලවෙන්නේ නැනේ මග කොහෙද? නෑ. මට මේ ගමනේදී කවදාවත් අමතක කරන්න බැරි දෙයක් තමයි උනේ. අපි නවතින තැන ඉඳලා මෙතනට එනකන් කිලෝමීටර් 14ක් 15ක් වගේ මම ඇවිල්ලා තියෙන්නේ හෙල්මට් එකක් නැතුව. දැන් ඉතින් මොනව කරන්නද? ආපහු ගිහින් හෙල්මට් එකක් අරන් එනකන් මම මෙතනට වෙලා හිටියා. එහෙම තමයි නේද? වටපිටාවේ ලස්සන බල බල යනකොට හෙල්මට් එකක් ගැන මතක් වෙන්නේ නෑනේ. මේ හෝටන් තැන්න පැත්තට කෙලින් පාර නේද? මේ පාර. කෙලින්.
ඒක ඉල්ලුත් නෑ බලන්න. බලන්නකෝ මේ පාරේ තියෙන ලස්සන. ඇත්තටම අපි හෝටන් තැන්නේ අනේක ගැන කලින් ප්ලෑන් කරලා තිබුණේ නෑ. අපිට හිතුණා මේ පාරේ හෝටන් තැන්නේ යන්න ඕන කියලා. හදිස්සිය ගත්ත තීරණයක් වුණත් දවස ඉවර වෙනකොට ලස්සන මතක ගොඩක් අපිට එකතු වුණා. අපි මේ ඉන්නේ පට්ටිපොළ දුම්රිය ස්ථානයේ. මෙතන තියෙන විශේෂත්වය තමයි මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1897ක් ඉහළින් පිහිටා තිබීම. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටලා තියෙන දුම්රිය ස්ථානය තමයි මේ. තමයි ඒක දාලා. මේ ඇඳ වාගේ ලස්සනයි. අපිටෙන් පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉඳන් හෝටන් තැන්නට යන්නයි හදන්නේ. මෙතන ඉඳන් ටිකට් කවුන්ට් එක ළඟට කිලෝමීටර් 5මාරක් තියෙනවා. එහෙනම් අපි යමු. අපිට දැන් තව ටික දුරයි යන්න තියෙන්නේ. හැබැයි අපි මේ යන පාර වංගු ගොඩක් තියෙන පාරක්. ඔයාලත් බයික් එකක එනවනම් මේ ටික පරිස්සමට යන්න. මගදිකට නැවතිලා ලස්සන තැන් බලන්න තිබුණත් අපි නවතින්න නැතුවම ටිකට් කවුන්ට් එකට ආවා. කෝකටත් අපි අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේනේ. අපි මේ දැන් ඉන්නේ ටිකට් ගන්න තැන. අපිට ටිකට් වලට සර්විස් චාර්ජ්, වැට් සේරමත් එක්ක රුපියල් 826ක් කියා. අපිට යන්න ෆයින් මෙතනද? මෙතන තවලු පහවර බයික් යන්න පුළුවන්. මෙතන තමයි බයික් යන්නේ. පාර්කින් එකට ඒ ටිකෙන් යන වැස්සක් වෙයි එතන නවතින්න තියෙනවා. ඊට පස්සේ තමයි ලෝකාන්තයේ ඉන්නේ කිලෝමීටර 9ක් තියෙනවා. පුරුවත් අරන් යන්න විදිහට කිලෝමීටර රේන්කෝට් එක දාගත්තා නම් හොඳා වගේ නේද? බලන්න සමහර කිලෝමීටර 2ක් විතර යනකොට වෙනස් වෙන්න පුළුවන්. මේ ටික කොහොමද වෙන්නේ ඊට පස්සේ? මේක මේක තමයි.
අපිට මෙතන ඉඳන් කිලෝමීටර් 5ක් ඇතුළට යන්න තියෙනවා. අපි පොඩි දුරක් යනකොට වහින්න පටන් ගත්ත නිසා රේන් කෝට් දාගෙනම වැස්සෙම ගියා. වසානයට අතවනලායමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතිනිතන් ඉන්න වතරත්තරන් මංගාවෙන්ම උණුහුම නොදී වසානයට අතවනලායමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතිනිතන් ඉන්න වතරත්තරන් මංගාවෙන්ම උණුහුම නොදී. මේ ඉන්නේ අපිට හම්බුන පළවෙනි යාළුවා. හායි, ඔයාට කොහොමද? එයා වැස්සේ තෙමි තෙමීම කෑම කනවා. කවුන්ට් එක ළඟින් අපි එනකොට වැස්සක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් ටික දුරක් එනකොට වැස්ස ආයිම පටන් ගත්තා. ආයිත් වැස්ස පායලා. හරිම ඉක්මනට වෙනස් වෙන කාලගුණයක් තමයි මෙහෙ තියෙන්නේ. ඔන්න එහෙනම් දිග ගමනකට පස්සේ අපි තැනට ආවා. අපි එහෙනම් බයික් එක නවත්තලා ඇතුළට යමු. අපිට මෙතනදී වීඩියෝ කරන එක නවත්තන්න වුණා. මෙතනින් ඇතුළට ගියාට පස්සේ හෝටල් යන ඉතිහාසය ගැන, සතුන් ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ දේවල් වීඩියෝ කරන්න දෙන්නේ නැති නිසා තමයි වීඩියෝ කරන එක නැවතුනේ. හරි, අපි දැන් ගමන පටන් ගමු. මෙතන ඉඳන් කිලෝමීටර් 9ක දුරක් ඇවිදගෙන යන්න තියෙනවා. ඒ යන ගමනේදී පුංචි ලෝකාන්තය, බේක සැල්ල බලාගෙන එන්න තමයි තියෙන්නේ. हाथ दिन वैसे दे तुन्न हस्से अभी पावे मुद तुरुलट मवी उभी अस्से मंग माव देखे संसार यम ममनु बकिवी थवे तिन्निदन इन वदरत्तरन संसारयम मिय मट නොදී වසානයට අතවනලායිමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතිනිතන් ඉන්න වතරත්තරන් මංගාවෙන්ම උණුහුම නොදී
මෙතනද ඔයාලට කැමති පැත්තකින් යන්න පුළුවන්. අපි නම් ගියේ මුලින්ම පුංචි ලෝකාන්තේ හම්බෙන පැත්තට. ලෝකාන්තෙට ගිහිල්ලා. මේක තමයි යන්නේ. උඩට යන්න බෑ. මෙහෙද? මෙහෙද? මාත් වෙනවා මේක. We යන්නේ කොහෙන්ද? ලෝකන්තේ. හරිද? මෙහෙන් ගියොත් ලෝකාන්තර 4යි ගත්තා. හරි? මෙහෙන් ගියොත් ලෝකාන්තේ කලින් හම් වෙනවා. අන්තිමට හම් වෙන්නේ බේගසට. ලෝකාන්තෙ කරන්න පුළුවන්. මෙහෙන් යනවා. වැඩිපුර හත්යනවා. වෙට කඩළු වස්සේ මල් පිපුණු පිස්සේ අපි හැංගෙමුද උණුහුමට වී සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ දැන් මට දෙන්න නුඹ මගේම වී ඇයි ඇතින් නිතන් ඔය තරම් රත්තරන් මං ආවොත් නුඹ මට හිමි වසානයට අතවනලායිමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතින් නිතන් ඉන්නවද රත්තරන් මංගාවින්ම උණුහුම නොදී
අපි මේ ඉන්නේ පුංචි ලෝකාන්තය ළඟ. හරිම ලස්සනයි නේද? පිටර ටික වෙලාවක් නැවතිලා ෆොටෝසේම අරගෙන අපි ආපහු යන්න පිටත් වෙනා. කාර සෞරය හදාගෙන යන්න කට්ටි. අපි මේ යන ගමන් ඉන්නේ ලෝකාන්තය ළඟට. දැන් නම් අපිට ටිකක් මහන්සි. ඒත් ගමනේ නතර කළේ නෑ. ඔයාලට පේනවා නේද අපිට යන්න තියෙන පාර? හෙලි. මේ අපිට ටිකක් දාන්න. Sekarang nak tak kaju. අපි දැන් ඉන්නේ ලෝකාන්තය ළඟ. මෙතනට ආපු වෙලාවෙ නම් හැමතැනම මීදුවෙන් වැහිලා තමයි තිබුණේ. ඒත් ටික වෙලාවක් යනකොට මීදුම ටිකෙන් ටික අඩු වුණා. බලන්න. නෑ අතනද? කොහෙද? කොහෙද ඉඳන් ඉන්නද? බලාගෙන ඉන්න කට්ටිය. අර මෙතන එකක් ගහලා. ඉපා මොහොතක් යන්න කොහෙවත් මගෙන් වෙන්වී හිනෙකින්වත් මෙහෙම හැඟුමක් සසරේ කොහෙවත් දැනෙලා නොනේ වෙන
වනාන්තයේ ළඟ නතර වෙලා ලස්සන ෆොටෝසුත් අරගෙන ආයෙම වැස්සෙන්න කලින් අපි එතරින් පිටත් වුණා. දැන් වෙලාවත් 3:00 වගේ වෙලා නිසා ඉක්මනට අපි ඇවිදගෙන ගියා. කොතෙක් පාදා ආවත් සොයා උපින් මොහොතක් ඒතට නොයා ඇසිල්ලක් වත් වෙනතක් බලා නොයා ඉන්නම් ළඟටම වෙලා තිනු හැමදේ පෙරතොනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන් මිතෙන් සිට මේ සසරේ කොතරම් දුර වුණත් මා එක්ක යන්නම්. ඊළඟට අපිට හම්බ වෙන්නේ බේකසෙල්ල. දැන් නම් හොඳටම මහන්සි. මහන්සි වුණත් මොනවා කරන්නද? ගමන ඉවර කරන්නත් ඕනේනේ. එහෙනම් අපි යමු බේකසෙල්ල බලන්න. Maganda breakfast. ඇල්ල ළඟ ඉඳන් ගමන ඉවර කරනකන් යන ටික වීඩියෝ කරන්න හම්බුනේ නෑ. ඒ වෙලාවේ වීඩියෝ කරන්නත් බැරි තරමටම තදින් මහින්න පටන් ගත්තා. හෝටන් තැන්න ඉඳන් අපි නැවතිලා ඉන්න තැනට යනකොට රෑ 8:00 වගේ වුණා. ඒ වෙනකොටත් තදින්ම වැස්ස. ඔන්න ඔය විදිහට තමයි අද අපේ දවස ගෙවුනේ. අලුත් ලෝක එකක් අරගෙන ඉක්මනට මායත් එන්නම්.